දවසේ වීරයා විදිහට මොනවද කියන්න තියෙන්නේ? මම හිතනවා මම තමයි ඉස්කෝලේට ආඩම්බරයක් ගෙනාවු එකම ළමයා මම කියලා. වැඩිමල් ඔබේ හිතට මං ලං වෙලා පනටත් වඩා ඔබට ආදරේ කළා. සිනමාවේ වීරයෙක් වගේ වාට ලව් කරන්න බෑ. මං දන්නේ මෙච්චරයි. මං ඔයාට අවංකවම ආදරේ. අවංකවම ආදරේ කරනවා නම් මා මහ පාරමෙද කිස් කරයිද ඒ වගේ. එදා මම කිස් කරන ලාව සද්ද නැතු හිටියේ. අනේ ටීචර්ලා මට ගහන්න මේ වෙලාව අරගෙන. හරි හරි සහත්. පුතා රෑ වෙලා වීඩියෝ කොල් එකන්නකෝ අපි දෙන්නම් බට දඩුවම්. එක දිග්ගයි නේ. The next day. ගුරුසිත නොරිදවා ජුණ්ඩා හෙල්ලුවේ කොහොමද පුතා? තාත්තගේ සල්ලි නිසා තමයි. ඔයාට තොල්ලන්නද? හරි ලස්සනයි. Very good. 2000 years later. මිස්ලාට මාව මතකද? මම තමයි මිස්ලා දිහා බලන් රන්දික හෙල්ලුවේද? චාමර මට දැන්නේ බන් තේරුනේ. මොකද්ද බන් ටිරන්? අපි ඉස්කෝලේ යන කාලේ හෙඩ් ප්‍රිෆෙක්ට් වෙන්න කොල්ල පොර කෑවේ එයි කියලා. මිස්ලා නම් හිටිය ගොඩක් මට ඉස්කෝලේ ඔක්කොටම කරා මදි නොවෙන්න මම ආලේ. උඹලට කරන්න බැරි වුණු දේ කරපු මම දාගෙන ඉන්නවා මාලේ. ඒ ඔයි තියෙන නිසා බේරෙන්න පුළුවන් වෙයි වාගේ. උඹලා බැලුවද බං අර ටීචර්ලාගේ අමතර ක්ලාස් එක? ඔක පරේක් ගාවත් ලින්ක් එක නැහනේ. සංඛ්‍යාවක් වේවා. මම බුද්ධිනි නිකාණගේ ප්‍රාථමික අධ්‍යාපන කණු පන්තියේ. මේ තියෙන්නේ මම හදපු ඉගෙනුම් ආධාරක. අයියෝ. කොහොමද මේ බලන්නේ කොහොමද? තොපි ඒ කාලේ මට නෙත්මි කිය විහිළු කරානේ. දැන් මගේ කාලේ ඉවරයි. දැන් බුද්ධිනීලා ටික ලැස්ති වෙයල්ලක. සීයේ නාලන් දෙක බැලුවද? එක බල්ලෙක් දුන්නේ නැහැනේ පුතා. අනේ පුතේ මටත් වීඩියෝ කෝල් එකක් ගන්නකෝ. මට මැඩම් කියන්න එපා අනේ. ඔයා එන්නකො රෑ වෙලා වීඩියෝ කෝල් එකක් ගන්න. මම මේ පාරත් හෙඩ් ප්‍රිෆෙක්ට්කම ඔයාට අරන් දෙන්නම්කො බලන්න. ඔයාලටයි මම මේ කියන්නේ. කාගෙත් හිත එක තැනක නෑ. හැම තැනම දුවනවා. මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ. මොකද තමුසේ අනින්නේ? තමුසේ මාත් එක්ක තරහ වෙලා නේද ඉන්නේ? මම තරහ වුණාට උඹ තරහ වෙලා නෑනේ ඔයත් එක්ක. විශාල කරදරයක් වුණා නේ මේක. මොකද බං වතුර උණු කර කර ෆ්‍රිජ් එකට දාන්නේ? ඇයි බං හදිස්සියට උණු වතුර වුණාම ඉක්මනට ගන්න එපැයි. මේ මිනිහට වෙලා තියෙනක බලමු. දන්සලක් දෙන්න හැදුවේ ලොකු වලදක් තිබ්බේ නැහනේ. ඒකයි මේ මැෂින් එකේ පරිප්පු තැඹුවේ. පිස්සුත්. අනේ හලෝ දැක්කද ඒ ගියපු බයික් දෙක ජෙට් දෙකක් වගේ ගියේ. දැක්කනේ මචං තෙල් ලීටරයට කෙල්ල 5ක් 6ක් වැටෙනවා. මේ මගුල නිව්ටනේගේ ඔළුවට වැටුනේ නැත්තම් අපිටත් ගුවන් සේවාවක් පටන් අරන් ලංකාවට ඩොලර් ගේන්න තිබ්බ බං. ඔව් බං. එල්ලනේ මට හැම වෙලේම ලංකාව දිහා බලන් ඉන්න බෑ. ඒ නිසයි මම පිරිමිමවල යුවේ. පිරිමින්ට දෙයියන්ට වගේ සලකපල්ලා. වැද්දේ ක්ලච් එක. ඔනේ මං ගත්තේ නෑ. සීයේ මම ඕනම් ප්‍රශ්නයකට උත්තර දෙන ඇප් එකක් හොයාගත්ත. සීයට ඕනම් ප්‍රශ්නයක් ඒකට කියන්න. එහෙනම් ඔකෙන් අහපන් උඹලගේ තාත්තා ළමෙක් හදන්න ගත්ත තීරණේ වැරදි කියලා ඔකවත් පිළිගන්නවද කියලා. අංකල් පැයටම 5000යි යමුද? පිස්සුද කෙල්ලේ මම මේ අල්ලපු ගෙදර සුද්ධි බලලා එන ගමන්. තමේ මේ එන්න වටබඩුවත් කත්නොරුවේ හාමුදුරුවන්ගේ බණ දානවා. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සතිලු. ගෑනු ඔක්කොගෙම චැසි එකයි බොනට් එකයි ඩිකිය සයිස් එකනොයි ගහලා තියෙන පේන්ට් එකනොයි තමයි ක්වොලිටි වෙන්නේ. මට බයයි මේ ඔපරේෂන් එක ෆේල්ඩ් වුණොත් එහෙම. බය වෙන්න එපා. ඒක ෆේල්ඩ් වුණොත් ඔයා මොකුත් දැනගන්න එකක් නැහැ. අවසාන මොහොතමගේ යකෝ මට ෆේක් account 10ක් විතර තියෙනවා. WhatsApp group 100ක් විතර තියෙනවා. යකෝ එකකවත් දාලා නැනේ. මේ නාලන්දේ කොල්ලගේ විරක්‍රියාව. මොකද ඔබ අවුලෙන් ඉන්නේ? එයා මාව දාලා ගියා බං. ගොඩබිමේ ඉන්න එක මිනිස්සයාද බං?
ඔබට හොඳ කෙනෙක් සෙට් වෙයි. තව අවුරුදු 5කින් ඔයා කොහෙද ඉන්නේ? අලුත් රස්සාවක ඉන්ටර්විව් එකකදී මේ ප්‍රශ්නයටම උත්තර දෙමින්. ඇයි බං උඹ ටිකට් දෙකක් ගත්තේ? එකක් නැති වුණොත් පෙන්වන්න අනික් එක තියෙන්න බෑ. ඉතින් දෙකම නැති වුණොත්? බය වෙන්න එපා මං ගාව සීසන් එක තියෙනවා. උඹ එක්ක ගෑණියෙක් බැඳගනින්. නැත්තම් ඔය රිලව නටවන එක නවත්තපන්. මට බෑ හැමදාම බාත්රූම් වල වැටෙන්න. වාහනේ ඉක්මනට අයින්ට කරලා නවත්තන්න. ඇයි තාත්තේ? ඔබ නවත්තපන් පඬිත නැතුව. A few moments later. ඔතේ ගියේ මගමරුවා. Emotional damn it. අන්න රෙනෝද සිල්වා. ඉතින් සිල්වට රෙන්න දීපන් ගෑණියේ. පරණ දෙයියෝද මං? රෙන එක නවත්තන්න. බබා ඔයා රැකාමට එනව නේද? මං කිරිකොස් හදලා තියෙන්නේ. මම සුදු පිරිත් ගෙදරක ඇවිත් ඉන්නේ. එන්න ටිකක් වෙලා යයි. ඔයා කාලා දොයි යන්න. අද අලුත් තුවායක් තියලා මොකද? කොමගේ පරණ තුවාය? උඹේ පරණ තුවාය තමයි ඔය තියෙන්නේ. උඹ හොදන්න නැති නිසා මම හේදුවා. යකෝ තුවායේ සමනල්ලුත් ඉඳලානේ. දැන් මොකද කරන්නේ? මම සයිබර් සිකියුරිටි ඉංජිනියර් කෙනෙක් නැන්දේ. උඹ ඔය හැටි ඉගෙනගෙන කරන්නේ සිකියුරිටි ජොබක්ද බං? ඕ මල්ලි මට ඕනි කිව්වේ පීසා එකක්. ගෙනාවා මිස් මෙන්න. ඔයත් එන්න මල්ලි පීසා කැල්ලක් කාලා. හෙට උදේ ඔයා යන්න. බබා මොකද ඔයා නිතරම පොත් කියවන්නේ? අහල නැද්ද? කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කියලා. ඉතින් මේ මිනිස්සුනේ සම්පූර්ණ වෙන්නේ. ගෑනු නෙමෙයිනේ. උඹ නම් මහ බූරුවෙක් කණේ. පරිප්පුද උයන්නේ නිවිති එහෙම දාන්න එපා. වහපන් කට. උයන දේ කන්න පුරුදු වෙයන්. යකෝ මුන්ට කොළ జాතියක් කන්න බැරි හැටි. හරිද පුතා? ඔයත් හරියට ඔපේ ක්‍රිකට් ටීම් එක වගේ. විනාඩියක් අල්ලන් ගන්න බෑ. අනේ සුමන එන්ටි. ලොකුසියේ පිරිමි අය ආදරේදී අන්දයි කියලා කියන කතාව ඇත්තද කියන්නකෝ? ඇස් පේනවා නම් අලිහං ගන්න පුළුවන්. හිල් තියන කෙල්ලොන්ටත් කොල්ල දෝනි කියයිද බං? බඩ රිදෙනවානේ. අසමෝදගන් ටිකක්වත් බොමුද බබා? ඒවා මේකට හරියන්නේ නැහැ මෝඩයෝ. ඔයානම් හරිම හොඳයි යන්නේ. හැමදාම බල්ලට බත් දීලා පස්සේනේ ඔයා බත් කන්නේ. ඔව් අනේ බල්ලා බත් කාලා ඉවර වෙලා ඊ ජීවතුන් අතර හිටියවත් විතරයි මම කන්නේ. හෙන ගහපන් බූරුවා. ඔබන් ඔබ බැන්ද නේද බං? දැන් කොහොමද ඉතින් පවුල ආතල් එක යොදන්වද? මොන ආතල්ද බං? මං කොයි වෙලේ ගෙදරින් ඔලියට පනින්නද කියලා බල බල ඔය නේද බං? උඹට එකම හිලට දාලා එපා වෙලා ඇත්තේ නේද බං? ලොකුසියේ ඇයි ගෙදර ගෑණීද්දී පිරිමි හොර ගෑනු එක්ක සම්බන්ධකම් පවත්වන්නේ කියන්නකෝ? ගෙදර ගෑන්ට එකක් දාන්න ගියාම මලකද වගේ. ඒ වගේද හොර එක ගහන්න පිකප් නල ලිද වගේ. එල්ල ලස්සන තේරෙනවනේ මහත්තයා. ඔය ළමයා ඉස්සර මගේ උකුල උඩ මාත් එක්ක හුරතල වුණ කෙල්ලනේ. මේ මහත්තයා මනමාලිගේ දුරින් වෙන්නේ නෑ දෙයක්වත්ද? මම මේ ළමයා කලින් වැඩ කරපු තැන බොස්. මේකට තමයි කියන්නේ කොල්ලෝ රවට්ටන්න එපා කියලා. මචං ගල් බෝතලයක් තියෙනවා ගහමුද? ගහමු මචං. මේතර නැවෙන්න එපා යකෝ. කවුරු හරි දකි. අද දවසේ වෙච්ච සිදුවීම් ටික කියන්නත් එක්ක රෑ වෙලා වරෙන් කාමරේ පැත්තේ. Yeah boy. මේ මං අහන්නමයි හිටියේ. මම කොච්චර බැන්නත් ඔහෙ කොහොමද තරහ නොකෙනියේ? ඒ වෙලෙට මම කරන්නේ টয়ලට් එක මදින එක. ඉතින් මිනිස්සෝ ඒකෙන් කොහොමද තරහනි වෙන්නේ? ඉතින් මම টয়ලට් එක මදින්නේ ඔහේගේ බ්‍රෂ් එකෙන්නේ. පොඩි කාලේ බුදු තාත්තේ බොන්න එපා කියපු කොල්ල තමයි දැන් තාත්තටත් එක්ක උණ ගැනෙන්න බොන්නේ. අපේ වයස පරතරය කිසිදා නෑ ඕනේ අප වෙතට කියලා